Hello. Right අදත් ආවා වීඩියෝ එකක් කරගෙන වීඩියෝ එකක් නෙමෙයි. මේක පණිවිඩයක් දෙන්න ආවේ. ඔයාලා හැමෝටම පේනවා ඇති. දන්න කට්ටිය දන්නේ නැති මේ මොකද්ද කියලා. මේක ඇවිල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වොලන්ටි කට්ටියගේ මේ රතු පාට කුරුල්ලා ඉන්නේ වොලන්ටි කට්ටියගේ මේ රෑන්ක් එක LAC leading aircraftman rank එක අද උදේ වෙච්ච මේ නරක සිදුවීම ඇත්තටම කියන්නේ මට ඇඬුණා මේ ඒ සීයාව වීඩියෝ කරගන්න හොඳ නැති නිසා ඒ මනුස්සයාගේ ආත්ම ගරුත්වය නිසා තමයි මම මේ ඒ සීයාව වීඩියෝ කරේ නැත්තේ අද උදේ 8යි 9යි අතර මීගමුවේ බන්දුල මාකට් එකේ සීයා කෙනෙක් එයාපෝස් උඩ ලයිට් බ්ලූ එකේ ජැකට් එකක් අඳන් එනවා ලයිට් බ්ලූ කිට් එකේ උඩ ජැකට් එකක් ඊට පස්සේ මොකද මම වැඩ කරපු තැන මේ රෑන්ක් එකේ මං හිටපු රෑන්ක් එකක් මං අඳුරනවා ඊට පස්සේ මං ඇහුවා CEO ආට කොහෙන්ද ඕක හම්බුනේ කියලා ඊට පස්සේ කිව්වා මහත්තයෙක් මට ගෙමලා දුන්නේ මං ඇහුවා මාමේ ඔයා ඕක දැක්කේ නැද්ද කියලා ඊට පස්සේ කිව්වා නෑ පුතේ මට ෂර්ට් එක නමලා ගෙනත් දුන්නේ අදින්න කියලා මම මේක ඇඳා කියලා එතකොට ඊට පස්සේ මම කඩෙන් ගිහිල්ලා බ්ලේඩ් එකක් අරගෙන එසීයා ඇඳගෙන ඉද්දින් මම මේ දෙක ගැලෙව්වා. හරි. එතකොට මේක දීපු එක දැන් යුනිෆෝම් අඳින එකේ. හරි. එතකොට වොලන්ටි. හරි. එතකොට මේ වගේ ගස්තර 2.50 වැඩ කරන්න එපා හමුදා ඇඳුමට. හරිද? අපිව හමුදාවෙන් අයින් කරේ අසාධාරණයට කතා කරලා හරිද එතකොට මේ වගේ ගස්තර වැඩ කරන වුණුත් ගුවන් හමුදාව ඉන්නවා කියන්නේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් හරි මම අසාධාරණයට කතා කරලා ඉඳ තමයි ගුවන් හමුදාවෙන් අයින් කරේ හරි බොරු හේතු දාලා අයින් කරා එතකොට මේ වගේ ඉංගන තුප්පහයි වැඩ උන්වර්ප කියන්න හොඳ නැති හින්දා කියන්න තු කට පරිස්සම් කරන්නේ ඉංගන තුප්පයි අමන වැඩ කරන්නේ උන් තාම යුනිෆෝම් ඇඳගෙන ගුවන් හමුදාව ඉන්නවා. සමහරට මගේ ඉන්න යාළුවන්ගේ යාළුවොත් ඇති මේකේ අයිතිකාරයා. ඌට කියන්නේ ඔය වගේ 2.50 හිඟන වැඩ කරන්න එපා. Taman හම්බ කරන් කන තැන වෙන්න ඉතින්. හරි? අපිත් දෙයක් කරගත්තේ ගුවන් හමුදාවට පින් සිද්ධ වෙන්න. හරි? ඒක නිසා Taman හම්බ කරන් කන Tamanගේ දරු පවුල තමන්ගේ දෙමව්පියෝ ඒ හැමෝගෙම නම්බුව රැකලා බල පඩිගන්නේ රටේ අපි අනිත් හැම ජනතාවම ගෙවන සල්ලි වලින් තමයි බල පඩිගන්නේ ඒක නිසා මිම්මත්තරවත් මේ කරපු එක දකී කියලා මං හිතනවා පුළුවන් තරම් ෂෙයා කරන්න මේ කරපු හිඟන්නට මම කියන්නේ ආපහු කරන්න එපා කොන්දප්පන තියනවා නම් කියපන් මම කරේ කියලා මට කියපන් මම ඔබට පර්සනල් මීට වැඩි හොඳට කියලා දෙන්නම් ගුවන් හමුදාව ගැන හරි ඒක නිසා කරපු කැලණින් ගන්නට කියන්නේ ආපහු මේ වගේ තුප්ප වැඩ කරන්න එපා හරි හරි ඔයාලා ඔක්කොටම එනම් ජය වේවා